134ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ වත්මන් නියමුව ආනන් වන AJP පුබුදු සම්පත් මැතිතුමා මේ අවස්ථාවේදී මාත් සමග ලැබිසි. විදුහල් පැතුමනි. පාසලේ ඉගෙනම ශිෂ්‍යයෙක්ට ජනමාධ්‍ය ඉගෙන ගැනීමේ වැදගත්කම මොනවද? ඇත්තට පුතා අපි ඕනෑම කෙනෙකුට සමාජයේ ඉහළට යද්දී සමාජයට ආමන්ත්‍රණය කරන්න වෙනවා. එතකොට කමියුනිකේෂන් ස්කිල් කියන සංනිවේදන කුසලතාවය හරි වැදගත්. ඒක පෞද්ගලික අංශේ වෙන්න පුළුවන්, පුද්ගලික අංශ වෙන්න පුළුවන්, අපේ පෞද්ගලික මලගෙදරක මගුල් ගෙදරක කතා කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා ඇත්තටම සංනිවේදන කුසලතාවයක් නැතුව කෙනෙකුට ඉස්සරහට යන්න ඇත්තටම බෑ. විශේෂයෙන්ම අද ලෝකෙත් එක්ක බලද්දී, අද ලෝක වෙනස් වෙන විදිහ බලද්දී සංනිවේදන කුසලතාවය අතිශය වැදගත් ඕනෑම කෙනෙකුට. එයාගේ වෘත්තිය මොක වුණත්. ඒක නිසා මම හිතනවා සංනිවේදන කුසලතාවය මොහත් කරගන්න තියෙන තැන තමයි පාසලේ මාධ්‍ය ඒකකය. ඒ නිසා මම හිතනවා සෑම දරුවෙකුටම මාධ්‍ය ඒකකය වැදගත් කියලා, මාධ්‍ය වැදගත් කියලා. දැන් ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ජනමාධ්‍ය එක්කට වසර අවුරුදු 25. එතෙක් පැමිණි ගමන් මගේ මම හිතන සර්ට මොකක් හරි කියන්න ඇති. අපි කැමති ඒක දැනගන්න. ඇත්තටම මම හිතන්නේ ඇලෝෂියස් විද්‍යාලයෙන් මාධ්‍ය ඒකකයෙන් බිහි වෙච්ච අතිදක්ෂ දරුවෝ රටේ විවිධ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ සහ මාධ්‍ය අංශයේ ඒ හැමතැනම කිරුළු පළඳගල තියෙනවා. ඉතින් මම හිතන්නේ සතුටු වෙනවා අවුරුදු 25ක අභිමානය සමරන මේ වසරේ අපේ දරුවෝ, දක්ෂ දරුවෝ ඉහළ තැන්වලට ගිහිල්ලා ජය කිලිනන්නකොට විදුහල්පති විදියට, වර්තමාන විදුහල්පති විදියට අතීතයේ හිටිය දරුවන් වෙන වගේම වර්තමාන දරුවන් වෙන මට ආඩම්බරයක් දැනෙනවා. මෙම අවස්ථාව සම්බන්ධව ඔබතුමාට දෙවිස් ස්තුතියි. ඔව්, දැන් මේ අපත් සමග රැඳී සිටින්නේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සහ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් භාර ආචාර්ය නියෝජ්‍ය විදුහල්පති ශාන් ජාගොඩ මැතිතුමා. නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය කියන්නේ අපේ පාසලට විශාල සේවයක් ඉටු කරමින් අපේ පාසලේ සෑම කටයුත්තකදීම නොපිරිහෙලා තමන්ගේ වගකීම් ඉටු කරන ඒකකයක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. 2000 වර්ෂයේ ඉඳලා අද වර්තමානයේ වෙනකම් මේ ජනමාධ්‍ය ඒකකය පැමිණ ඇති ගමන් මඟ අපි නැවත වරක් මතකාවර්ජනයක් විදිහට ගත්තොත්, ඒ මතකාවර්ජනය තුළ සර්ට විතරක් නෙවෙයි අපි හැමෝටම මතක ගොන්නකින් පිරුණු ස්ථානයක් වෙන් වෙලා තියෙනවා. ඉතින් නියෝජ්‍ය විදුහල්පතිතුමනි, මම කැමති මේ අවස්ථාවේදී ඔබතුමාට මේ මතකාවර්ජනය තුළ වෙන් වෙලා තියෙන අත්දැකීම් සහ හැඟීම් වගේම අප පාසලේ ජනමාධ්‍ය ඒකකය පිළිබඳ ඔබතුමාට දැනෙන අදහස් කෙටියෙන් අපිට පැහැදිලි කරනවා. ඇත්තටම පුතා, ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය කියලා කියන්නේ දකුණු ලංකාවේ තියෙන අග්‍රගණ්‍ය පාසලක්. ඒක ජේසුනිකායික පියතුමන්ලගේ ආශිර්වාදයෙන් බිහි වෙලා අද මේ වෙනකොට අවුරුදු 130ක් අපි සම්පූර්ණ කළ ඉවරයි. ඉතින් පුතා මගෙන් අහනවා 2000 ඉඳලා අපේ පාසලේ තියෙන මේ ජනමාධ්‍ය ඒකකය ගැන තියෙන මතක මොනවද කියලා. ඇත්තටම ඔයා මම හිතන්නේ දැනගෙන ඇහුවද දන්නේ නැහැ. ඇත්තටම මම 99 ඉඳලා 2008 වෙනකම් මෙහි ගුරුවරයෙක් විදිහට සේවය කළා. ඒ නිසා මට 2000 ඉඳලා මතකයක් තියෙනවා. ඇත්තටම අපේ පාසල ඊටාම හොඳ ජනමාධ්‍ය ඒකකයක් ක්‍රියාත්මක වෙන පාසලක්. ඒ ජනමාධ්‍ය ඒකකය තුල පාසල තුල සියලුම වැඩසටහන් දරුවන්ට යොමු කරන්න, ඒ වගේම බාහිර සමාජයට ගෙන යන්න විශාල කැපකිරීමක් කළ කණ්ඩායමක්, විශේෂ සමගාමී ක්‍රියාකාරී සිසුන් පිරිසක් තමයි ජනමාධ්‍ය ඒකකය තුල ඉන්නේ. මට මතක් වෙනවා 2000 ඉඳලම හිටපු ඒ අපේ ආදි පුතුණුවරුන් ඉතා හොඳින් තමන්ගේ ඒ කාර්යභාරය මැනවින් ඉටු කරා. උදෑසන ප්‍රවෘත්ති විකාශය කරනවා, ඒ වගේම දරුවන්ගේ විවිධ වැඩසටහන් පාසල තුල ක්‍රියාත්මක කරනවා. ඒ ලබාගත් ඒ අත්දැකීම් ඊට පස්සේ වසර පුරාවටම ක්‍රියාත්මක වැඩසටහන් මෙහෙයවීමට ඒගොල්ලෝ යොදාගත්තා. ඒ වගේම තමයි ඒ ලබාගත් අත්දැකීම්, ඒ ආభాෂයන් ලංකාවේ ප්‍රබල මාධ්‍ය කරුවන් අතරට යන්න හොඳ ශක්තියක් වුණා. ඒ ගත්ත අත්දැකීම් තමයි ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ තමන්ගේ රැකියාවට එහා ගිය හොඳ ශක්තිමත් පදනමක් බවට පරිවර්තනය කරලා අද වෙනකොට ලංකාවේ විවිධ මාධ්‍ය ආයතනවල ප්‍රධාන විදිහට කටයුතු කරන්න යොදාගෙන තියෙනවා. ඉතින් වත්මන් තත්ත්වය ගැන කතා කරත්, වත්මන් තත්ත්වෙත් විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් තාම ලස්සනට මාධ්‍ය වැඩසටහන් හසුරවන්න, පාසලේ සියලු වැඩසටහන් මෙහෙවන්නට දක්ෂ දරුවෝ ටිකක් අපිට ඉන්නවා. ඉතින් ඒකට අපිට අර අතීතයේ බිහි වෙච්ච බොහෝ දෙනා
ඒ මාධ්‍යකරුවෝ විදියට අපිට උදව් කරනවා. තමන්ගේ මල්ලිලාට ඒ අයියලා ඉතාම හොඳින් සොයා බලනවා. මට මතක් වෙනවා 2020 මම නියෝජිත විදුහල්පතිවරයෙක් විදියට මේ පාසලට නැවතෙනවා. ඒ නමත් එක්කම මට මතකයි ඒ අතීත ඒ අපේ මාධ්‍යකරුවෝ මාධ්‍ය ඒකකයත් එක්ක වැඩ කරපු අය විශාල මුල්‍යමය වටිනාකමක් තියෙන ඒ මාධ්‍ය හසුරුවන්න අවශ්‍ය කරන ශබ්ද විකාශන යන්ත්‍ර ඒ අවශ්‍ය කරන උපාංග විශාල ප්‍රමාණයක් අපිට ලබා දුන්නා. මම හිතන්නේ අදටත් අපි පාවිච්චි කරන්නේ ඒ උපකරණ තමයි. ඉතින් ඊට වඩා වැඩියෙන් දරුවෝ තමන්ගේ ඒ ලබා ගන්න අත්දැකීම් සමාජයට මුදාහරිනවා. විවිධ පැති ඔස්සේ සමාජ මෙහෙවට යොදා ගන්න. බොහොම ස්තුතියි නියෝජිත විදුහල්පතිතුමා. ඔවුන් මම සමග මේ රැඳී සිටින්නේ ගාශාන්ත ඇලෝසිස් විද්‍යාලයේ ප්‍රාථමික වංශීය බාල නියෝජිත විදුහල්පති SP අලහපන් මැතිතුමා. නියෝජිත විදුහල්පතිතුමනි අපේ විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය වසර 2000 ඉඳන් මේ වෙනට වසර 25ක් කාලයක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඔබට කුමක්ද මේ ගැන හැඟීම? වශයෙන්ම ආන්තරික විද්‍යාලයේ ප්‍රාථමික අංශය කරගෙන යාමේදී විශේෂ අනුග්‍රහයක් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ දරවන ආත්මික ආශය සංවිධානය කරන ලබන බොහෝ කාර්යයන්වලදී විශේෂ සිංහල භාෂා දිනය සම්බන්ධව සඳහන් වැඩසටහන ඒ වගේම එක වසර දරුවන් ඇතුළත් කර ගැනීමේ වැඩසටහන් ඒ දේශක් පෙරහැර මේ සෑම කාර්යයක් සඳහාම ඇලෝසිස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ පුතාලා විශාල අනුග්‍රහයක් දක්වමින් අපි සඳහා උදව් කරනවා. සංවේදනය කියන එක අත් වශයෙන්ම විද්‍යාලයක සතුටුව තිබිය යුතු විශේෂිත නිපුණතාවයක්. ඒ නිපුණතාවය ප්‍රාථමික ආශයේ දරුවන් තුලත් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතුව තමයි වුන් එම මල්ලිලා සම්බන්ධ කරගෙන මේ ප්‍රාථමික ආශයේ කාර්යයන් සඳහා දායකත්වය දෙන්නේ. අත් වශයෙන්ම ඇලෝසිස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ ලොකුම කාර්යභාරයක් ඉටු කරන අංශයක් හැටියට මට සඳහන් කරන්න පුළුවන් ප්‍රාථමික අංශය වෙනුවෙන් ඇත්තටම අපිට නැතුම් බැරි කණ්ඩායමක් තමයි වුන්. සියලු කාර්යයන්දී අප වෙත සහයෝගය දක්වන ඒ සම්බන්ධයෙන් මේ පුතාලා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උන්ගේ අනාගතයේ යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි දෙවියන්. සුබෝදෑසන. ඔව් දැන් මාත් සමග මේ රැඳී සිටින්නේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකයට මහඟු සේවයක් ඉටු කරපු ඒ වගේම දැනට ගාල්ල ගින්තොට මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී ලෙස කටයුතු කරන ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකයේ හිටපු භාර ආචාර්යනී වාසනා ප්‍රියංගනී ගුරුමෑණිය. ගුරුමෑණියනි සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසන පුතේ. ගුරුමෑණියනි ඔබ අපේ පාසලේ ජනමාධ්‍ය ඒකකයේ භාරව සිටපු කාලේදී ඔබට දකින්නට ලැබුණු අත්දැකීම් ඒ වගේම අපි අද වන විට මේ සමරන 25 වෙනි සංවත්සරයේදී ඔබට කියන්න තිබෙන දේවල් අපි කැමති දැනගන්න. ඔව් පුතේ. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය කියන්නේ වසර 130ක ප්‍රෞಢ ඉතිහාසයක් සහිත පාසලක්. මේ පාසල තුල ජනමාධ්‍ය ඒකකයටත් වසර 25ක් ගත වෙනවා. මේ වසර 25 සැමරීම සඳහා පුතාලා මාධ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකය තුල පසුගිය කාලය තුලම උදෑසන පිළිමුත යාමය වැඩසටහන, ප්‍රවෘත්ති වැඩසටහන් යනාදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. නිරන්තරයෙන්ම ජනමාධ්‍ය ඒකකය තුළ කටයුතු කරන පුතාලා මේ ජනමාධ්‍ය ඒකකයේ කටයුතු වෙනුවෙන් සහ විද්‍යාලීය සියලු උත්සවවල නිරන්තරයෙන්ම සංවිධාන ශක්තිය දරමින් නිවේදන කටයුතු, තාක්ෂණික කටයුතු සියල්ල සාර්ථකව ඉටු කරන්නට කැප වෙනවා. විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකය තුළ කටයුතු කළ ආදි ඇලවිෂයානුවන් නිරන්තරයෙන්ම පාසලත් සමග සම්බන්ධ වෙමින් පහුගිය වසර කිහිපය තුළම අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මාධ්‍ය දින, මාධ්‍ය වැඩමුළු, මාධ්‍ය තරඟ. මේ සියලු වැඩසටහන් සඳහා ජනමාධ්‍ය ඒකකයේ ආදි ඇලවිෂයානුවන් වගේම ආදි ශිෂ්‍ය සංගමයත් අපිට ලබා දුන් සහයෝගය මතක් කරන්න කැමතියි. පාසලකින් බලාපොරොත්තු වන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ඉටු කරන්නට විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම. මේ අතරින් පාසලේ ක්‍රියාත්මක වන ජනමාධ්‍ය ඒකකය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. අප විද්‍යාලය තුළ ජනමාධ්‍ය ඒකකය තුළ කටයුතු කරන ලද පුතාලා විවිධ ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් බවට වර්තමානය වෙනකොට
පත් වී තිබෙනවා. ඇලවිෂියස් විද්‍යාලයේ ආදි ඇලවිෂයානුවන් නිරන්තරයෙන්ම තම දෙවන මව වන ඇලවිෂියස් විද්‍යාලයට දක්වන්නේ අසීමිත ආදරයක් ගෞරවයක්. වර්තමාන ජනමාධ්‍ය ඒකකයේ පුතා ළඟිනු මම ඒ තත්ත්වය දකිනවා. 25 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළුව සඳහා මම පුතාලට හදවතින්ම සුබ පතන අතර 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළුව සාර්ථක කරගන්නට මම හදවතින්ම සුබ පතනවා. පුතාලගේ සියලු කටයුතු සාර්ථක වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය පින්බිම. මේ පින්බිමට මමත් හදවතින්ම ආදරේ ලෙන්ගතුයි. කොහොමත් ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ගුරු මෑණියනි අපිත් සමග මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. ඔව් දැන් මාත් සමග මේ රැඳ සිටින්නේ ගාලශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ භාරාචාර්ය මලින්ද කළුපහන ගුරු පියාණන්. ගුරු පියාණන් ගාලශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ වර්ෂ 2000 සිට මෙතෙක් ඒ සුවිශේෂී වසර 25ක ගමන් මඟ පිළිබඳ ඔබට තිබෙන අදහසක් මොකක්ද? මම හිතන්නේ මේ ඇලෝෂියස් විද්‍යාලය කියන්නේ 2025 වර්ෂයේ වෙනකොට වසර 130ක් පැරණි පාසලක්. ඒ පාසල තුල මම හිතන්නේ ජනමාධ්‍ය ඒකකයේ ආරම්භ වෙලා වසර 25ක් කියන්නේ මාධ්‍ය ඒකකයක් විදිහට ආරම්භ වෙලා තමයි මේ වසර 25 කියලා කියන්නේ. නමුත් මාධ්‍ය සංස්කෘතිය මම හිතන්නේ වසර 130ක් පැරණි පසුබිමක් තියෙන මේ විද්‍යාලය. ඒකට මේ විද්‍යාලයේ ගත්තාම මාධ්‍ය ඒකකයේ තුල මාධ්‍ය ශාස්ත්‍රීය දැවැන්තයන් නිර්මාණය කරපු විදුලියක් තමයි මේ ඇලෝෂියස් විද්‍යාලය කියලා කියන්නේ. එතකොට ඔබ දන්නවා ඔබ මේ අභියෝග වලට මුහුණ දෙනවා නිරන්තරයෙන්ම. ආසල තුල ජනමාධ්‍ය ඒකකය කියලා කියන්නේ නිරන්තර සජීවී ඒ වගේම නිරන්තර අභියෝග වලට දක්වන ස්ථාන. ඒකට මම හිතන්නේ මේ ගමන් මඟ තුල මාධ්‍ය ඒකකයට සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට මේ තුලින් ලබා ගන්න අත්දැකීම් තුලින් අනාගතයේදී සාර්ථක පෞරුෂයක්, සාර්ථක හැකියාවන් සහිත දරුවන් අනාගතයේදී ලෝකයට රටට බිහි වෙයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. බොහොමත් ස්තුතියි ගුරු පියාණන් ඔබතුමාට.